අද ගේන්නේ තවත් AI video image generate කරන්න පුළුවන් voice generate කරන්න පුළුවන් තවත් website එකක් සුපිරි website එකක්. මේකට කියන්නේ imaging art AI කියලා එනවා මචං මේක මේ පළවෙනි website එක බලන්න AI video generate කරනවා. ආවන් පස්සේ මේ වගේ interface එකක් එයි මචං හරිද? ඉතින් Google එකට දීලා login වෙනවා. හරිද? ඔක්කොනම් පස්සේ මොන විදිහට තියෙන කියලා අපි බලමු. හරිද? ඔබනම් පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ වීඩියෝ ජෙනරේට් කරන්න. හරිද? එතනින් සුපිරි විදිහට මම කලින් හදාගත්ත ප්‍රොම්ප්ට් එක දෙනවා මම මෙතන පේස්ට් කරනවා. ඊට පස්සේ මෙතනින් වීඩියෝ ජෙනරේෂන් මොඩල් එක සෙලක්ට් කරන්න පුළුවන්. හරිද? ඊළඟට WAN 2.0 සෙලක්ට් කරනවා. හරිද? ටෝන් තියෙන එක. මෙතන සීක්වෙන්ස් එක කලින් විදිහම සෙලක්ට් කරන්න පුළුවන්. ඊපස්සේ මම ෆේෂල් දෙනවා. YouTube size effect එකක් දෙන්න පුළුවන් මොන ස්ටයිල් එකකින් කරන්න මම මේ සිනමැටික් කියන එක දෙන්න. ඊට පස්සේ setting එහෙම දෙද්දි ඔයාලට මෙතන ඕන පුළුවන් reference image එකක් ඇඩ් කරන්න මේ වීඩියෝ එකට දාලා ඊට පස්සේ දාලා preview කියන එක දෙන්න. හරිද? ඒ විදිහ තමයි පෙන්වන්නේ. මේක ජෙනරේට් වෙනකම් අපි අප්ග්‍රේඩ් මේ image ටිකක් තමයි මෙතනදී හදුවේ. හරිද? වීඩියෝ එක නෙවෙයි. හරිද? මේ බලමු මේකට use image කියන එක මම select කරලා මෙතන දාමු. ඊට පස්සේ image ටික හදුනා පස්සේ මේ image එක use කරලා වීඩියෝ හදන්න පුළුවන් කියන කතාව තමයි කියන්නේ. මේක මම generate කියන එක දෙනවා. හරිද? වීඩියෝ හදන්න අප්ඩේට් කරන්න කියනවා. අප්ඩේට් plan මොනවද තියෙන කියලා බලමු මේ වෙබ්සයිට් එකේ. this plan $15යි. standard plan $15යි. unlimited එක $40යි. creator plan $200යි. මේකේ තියෙන එක එක features අපි බලමු ultimate plan එකේ තියෙන features කියලා. 10000ක් හම්බ වෙනවා අනිත් ඒවා අවශ්‍ය ඊට පස්සේ ස්ටෑන්ඩඩ් ප්ලෑන් එක 8000යි අරක තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් හරිද ඉමේජ් ජෙනරේෂන් 3200ක් පුළුවන් මාසයකට 530ක් වීඩියෝ හදන්න පුළුවන් ඕල් ඉමේජ් ජෙනරේෂන් මොඩල් වීඩියෝ ජෙනරේෂන් ඇක්සස් කරන්න පුළුවන් ඔයාලට වර්ඩ් සෙලෙක්ට් එකක් තියෙනවා ගොඩක් ඒවා තියෙනවා ඔටෝමැටික් වෙනින් වෙනවා ගොඩක් ඔප්ෂන් තියෙනවා ඒ වගේ ඔයාලට මේක ඇවිල්ලා බලලා try කරන්න පුළුවන් yearly plan එකෙන් විදිහට ගත්තොත් මාසෙකට මේ plan එක $34ක් වෙනවා 34 ඩොලර් හිමින් කොයින් ගන්න තමයි මේකේ ගන්න. හරිද? මම මේක මෙතනින් අයින් වෙනවා. ඊට මෙතනදී වීඩියෝ ජෙනරේෂන් එකට අමතරව මේකේ තියෙන මොනවද කියලා බලමු. වෙබ්සයිට් එකේ මාර්ගන් ටෙක්ස්ට් ටු වීඩියෝ යන්න පුළුවන් මෙතනදී. හරිද? ඒකේ තමයි අපි හිටියේ. ඉමේජ් ටු වීඩියෝ යන්න පුළුවන්. දැන් ඉමේජ් එක කලින් හදාගත්ත ඉමේජ් එක අප්ලෝඩ් කරගමු. හරිද? මේක ඕපන් කරනවා ඊට පස්සේ ආයෙ පුළුවන් මේක කන්ටිනියු කරන්න. ඊපස්සේ ඉමේජ් එක අප්ලෝඩ් වෙනවා. ඊපස්සේ අර කලින් කියන තැන යනවා. ඊපස්සේ ජෙනරේට් කරන්න තියෙනවා. plan එක buy කරනවා. මේක ඉමේජ් ජෙනරේෂන් මොඩල් වීඩියෝ ජෙනරේෂන් මොඩල් ටික තමයි තියෙන්නේ. මම කියන අයිට කියනවා. cling 2.5 ටර්බෝ තියෙනවා. Sora 2 WAN 2.0 pixels hydro cling pixels ඒ සෙට් එක තියෙනවා ඉතින්. හරිද? දැන් මේ වීඩියෝ ජෙනරේට් මොඩල් වල ටික තමයි තියෙන්නේ. ඉතින් කලින් දාපු වීඩියෝත් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඔයාලට වටින මොන AI එකද කියලා වීඩියෝ ඉමේජ් කරන්න. හරිද? එතන ඔයා හදාගත්ත වීඩියෝ ටික මෙතන බස් බලන්න ඕනේ තියෙන්නේ කලින් හදාගත්ත වීඩියෝ එක. හරිද? මේක ලොක් වෙන්න කලින්. හරිද? ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ටික ඩොකියුමන්ටේෂන් එක බලා ගන්න පුළුවන් වීඩියෝ කොහොමද හදන්නේ මොනවා ගොඩක් ඒවා ටික. ඔය දේවල් තමයි තියෙන්නේ ඉමේජින් ආර්ට් වල. හරිද? තව මේක අපි ලින්ක් එකතු කරලා ගමු ඊට පස්සේ ChatGPT එක නැත්නම් Gemini එකට යනවා Gemini එකට ගිහිල්ලා නම් මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් මොනවද කියලා
අපි ජෙමිනි එක ගැන ඉස්සරහට වීඩියෝ එකක් කියනවා. තාම ගෙනල්ලා නැහැ. මම හදලත් නැහැ. ඔයාලට ජෙමිනි එක ගැන මොකක්ද වෙන්නේ කියලා මේකෙනුත් අයිඩියා එකක් ගන්න පුළුවන්. මම ලින්ක් එක පේස්ට් කරලා මේකෙන් අහනවා මේ වෙබ්සයිට් එකේ තියෙන ස්පෙસિෆික් ෆීචර්ස් මොනවද සිංහල හරි වෙබ්සයිට් එක ඇනලයිස් කරලා හරි හරි මේකෙන් කියනවා ටෙක්ස්ට් වීඩියෝ දෙන්න පුළුවන් හරි ඉමේජ් වීඩියෝ ගන්න මල්ටිපල් ලේයර් මොකද තියෙනවා ඒක වීඩියෝ එකේ මල්ටිපල් වීඩියෝ එඩිටින් කරන්න පුළුවන් මල්ටිපල් ටයිම් වෙනවද ඊට පස්සේ මෝෂන් ඉෆෙක්ට් තියෙනවා චෝටස් පස්ට් විෂුවල් එක තමයි AI ස්පීච් ජෙනරේට් කරනවා කැප්ෂන් එක බැක්ග්‍රවුන්ඩ් මියුසික් මේව හදනවා ඒ වගේ ගොඩක් දේවල් තමයි මේ වගේ බේසික් දේවල් ටිකක් තමයි දෙන්නේ හැම වීඩියෝ ජෙනරේෂන් මොඩල් එක මේ වගේ ෆීචර්ස් ටික තියෙනවා ඉතින් අර සෙට් කරලා මේක try කරලා බලන්න මේකත් තව වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් ඉමේජ් ජෙනරේට් කරන්න පුළුවන් මොඩල් එක බලමු මේකේ තියෙන අලුතෙන් ක්ලින් 3.0 කියලා ෆීචර් එකක් කියලා තියෙනවා අපි ඒකේ බලමු මොනවද තියෙන්නේ ඒ ඔෆර් තමයි මෙතන තියෙන්නේ ඩේලි ක්‍රෙඩිට්ස් 80ක් හම්බ වෙනවා දැසගන්න පස්සේ හරි ඉමේජ් වලින් මේ ඉමේජ් ජෙනරේට් කරනවා බලමු හදන්නේ මම මෙතන මේ ටික ස්කිප් කරනවා මෙතන කලින් හදාගත්ත ෆොන්ට් එක ගන්න මෙතෙන් දැන් ඊට පස්සේ ක්‍රියේට් ඉමේජ් කියලා දෙන්න ඉමේජ් හතරක් හදාගන්න පුළුවන් වෙන හතරට ක්‍රෙඩිට් 20ක් අයින් වුණා 80ක් තිබ්බේ හරි ඉමේජ් හදන්න ඒක තමයි එක එක මොඩල් වලින් මම කලින් හදපු මොඩල් වලට වඩා පිළිවෙලට එනවා මම කලින් හදපු මොඩල් වලට වඩා මේකේ ඉමේජින් ආර්ට් කියන මොඩල් එක වෙබ්සයිට් එකේ තියෙන ඉමේජ් ටික ක්වොලිටි අනිත් ඒවාට සාපේක්ෂව හරි අදී තමයි තියෙන්නේ මම වෙන ෆොන්ට් එකක් ගන්නම් හරිද කලින් මම ගත්තේ ChatGPT එකෙන්ම ගන්නම් ගෝලෝ ගන්න එකේ video fonts give me කියලා මම දෙනවා පරිසරයේ වීඩියෝ හදන්න පරිසරය ගැන වීඩියෝ හදන්න කොහොමද ටිකක් දෙන්න කියලා තමයි 10ක් දෙන්න කියලා මම කිව්වා මම කරා හරිද මේ ටික අයින් කරලා පේස්ට් කරනවා බලමු කොහොමද වගේ රිසල්ට් එකක් එයිද කියලා පේනවා ආඩ් ක්‍රෙඩිට් 20ක් අඩු වෙනවා පේනවා දැක්කා මෙතනදී ඔයාලට පුළුවන් image generation model එක select කරන්න free පාවිච්චි කරන්න පුළුවන් නේද portrait the landscape එක කියලා select කරන්න පුළුවන් මෙතන මේ විදිහට chart එක ගන්න බලා ගන්න පුළුවන් ඉතින් අපි අනිත් prompt එක copy කරලා බලමු මොනවද chart එකක් කියලා හරි මම සම්පූර්ණව ඉටු කරලා දැන් paste කරනවා හරි ඊට පස්සේ මම send කරනවා දැන් sequence එක වෙනස් කරලා දෙන්න ලස්සන image ටික generate කරන්න පුළුවන් මේ විදිහට ఇది స్టార్టింగ్ మనం మనకి మితంగా ఇమేజ్ కంట్రోల్ ముందుకు క్రియేట్ ఇమేజ్ ఎడిట్ ఇమేజ్ స్టైల్ బ్రాండ్స్ పద్ధతి మనకి క్వాలిటీ పిక్చర్ ఉంది కదా ఇది තමයි පෙන්වන්නේ අපි වීඩියෝ එකට ගියන් පස්සේ මම බයිටි බලන්න මම කලින් කියලා ඉස්සෙ තියෙනවා
फोटो टिका स्केल काउंटलो डाउनलोड करवा तीन चतुन bukan dapur kalau quality gadi keringan ini కూడా features video కి మనం ఇన్సెట్ మంచిగా